හෙලෝ ගයිස් සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ channel එකට කාර්ය බහුල නිසා ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වා මගේ channel එකෙන් මම ඕගොල්ලන්ට part time jobs ගැන වීඩියෝ series එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අදත් ගේන්නේ මේ වගේ part time job එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේ job එකත් අපි හොයාගත්තේ Arabyte office එක කරහා. මේක agriculture job එකක්. ඉතින් වකා සම්බන්ධ වැඩ තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් අපිට කරන්න තිබ්බේ පෙනිල් හවුස් එකක් ඇතුලේ වගා කරලා තිබ්බ රාබු වල මුලින්ම තිබ්බ අපිට ගලවන්න. ඔයගලන්ට මේ පේනවා ඇති හිල් වගේ තියෙනවා ඉටි කොලයකින් වහලා ඒ හිල් ඇතුලේ තමයි රාබු වගා කරලා තිබ්බේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ දෙපැත්තේ රාබු වල ගලවලා තියෙනවා දාලා. ඉතින් අපිට මුලින්ම තිබ්බේ ඒ වගේ රාබු වල ගලවන්න. ඊට පස්සේ තිබ්බ අපිට රාබු අලයයි කොලයයි වෙන් කරන්න. ඊට පස්සේ තිබ්බා අල ටික වෙනම බොක්සස් වලට දාලා පෙනිල් හවුස් එකෙන් එළියට අදින්න. ඒක බොයිස්ලට තමයි දුන්නේ. ගර්ල්ස්ත් වැඩ කරා. මේ දවසේ ඇත්තටම මම හිතන්නේ ඔක්කොම 20 දෙනෙක් විතර වැඩට ආවා. මේ වගේ පෙනිල් හවුස් 5ක් 6ක් විතර තිබ්බා. ඉතින් ඒ හින්දා 20 දෙනෙක් විතර ආවා. ඔක්කොම ලංකාවේ කට්ටිය නෙමෙයි. වෙන වෙන රටවල් වල කට්ටියත් ඇවිල්ලා හිටියා. ඉතින් කොහොම හරි ඕක තමයි අපිට පැවරිච්ච රාජකාරිය. ඉතින් Arabyte යන නිසා හැමදාම Arabyte එකට ගියාම අපිට Arabyte එකට අදාළ දවසේ පඩිය එදාම හවසට දෙනවා. ඉතින් මේ දවසේ අපිට හම්බුණා මාන් 11ක මුදලක්. ඒ කියන්නේ වොන් වලින් ගත්තොත් වොන් 1,10,000ක මුදලක්. ඉතින් ලංකාවේ රේට් එකට අනුව ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 22,000ක වගේ මුදලක්. ඉතින් සාමාන්‍යයෙන් අනිත් දවස් වලට අපි Arabyte වලට යනකොට අපි උදේ 7ට වගේ තමයි වැඩ පටන් ගන්නෙ. 5 වගේ වෙනකොට ඉවර වෙනවා. මේ දවසේ අපි උදේ 6ට වැඩ පටන් ගත්තා. 5 මාර වෙනකම් වැඩ කරන්න සිද්ධ වුණා. Arabyte office එකක් කරහා job එකක් හොයාගත්තොත් ඕගලන්ට job එකක් කියන්නේ Arabyte office එකක් කරහා job හොයාගන්න පටන් ගත්තොත් ඒ සජන්නින් ඕගොල්ලොන්ට transport දෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඕගොල්ලොන්ට Arabyte office එකේ ඉඳලා යන තැනටත් ඒ වැඩ කරාට පස්සේ හවසට ඒ වැඩ කරපු තැන ඉඳන් Arabyte office එකටත් එහෙම නැත්නම් ඕගොල්ලෝ campus එකක නම් ඉන්නේ සහ එන මාර්ගයේ වෙන කොහෙන් හරි බහිනවා නම් ඒ අදාළ තැන ඉඳන් යන්න එන්න කතා කරගන්න පුළුවන් සජන්නින් එක්ක. ඉතින් ඒ හින්දා ට්‍රාන්ස්පෝර්ට් ගැන ප්‍රශ්නයක් නැහැ ගොඩක් දුරට. සමහර වෙලාවට ඕගොල්ලන්ට යන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් විශේෂ දෙයක් කියන්න හිතුවා මේ වෙලාවේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ තාම ලංකාවේ ඉන්න කට්ටිය නම් කොරියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කවුරු හරි නම් ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා ගේමක් ගහන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් විශේෂයෙන් ඕගොල්ලන්ට මම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි කොරියාව ගැන අහුවාම පඩිය හොඳයි හොඳ ගේමක් ගහගන්න පුළුවන් කියලා අයිඩි එක තියාගෙන ටාගට් කරගෙන මෙච්චර ගණක් හම්බ කරනවා කියලා හිතාගෙන කොරියාවට එනවා. ඉතින් එහෙම එන්න එපා. මොකද දැන් අපිත් එක්ක ආපු ගොඩක් ගෑල් ළමයි ගත්තොත් ගෑල් ළමයින්ට ගොඩක් කට්ටියට වැඩක් කරගන්න හරි අමාරුයි. ඒගොල්ලෝට වැඩ කරන්න නැතුව ජීවත් වෙන්නත් අමාරුයි කොරියාවේ. මහන්සියට වැඩ කරන්නත් බෑ. ඉතින් කොරියාව කියන්නේ එහෙම ලේසියෙන් වැඩ කරලා හම්බ කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒක හැමෝම දන්නවා. සාමාන්‍ය ලොකු කට්ටක් ගන්න ඕනේ. පඩියත් හොඳයි වගේම කායික සහ මානසික ලොකු කට්ටක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම පිරිමි ළමයිනුත් ඉන්නවා සාමාන්‍යයෙන් ලොකුවට වැඩ කරන්න බැරි කට්ටිය ආපු කට්ටිය. ඉතින් ඒ නිසා හීන මවාගෙන එන්න එපා කොරියාවට. එනවනම් ඇත්තටම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කට්ටක් ගන්න බලාගෙන ඒ කට්ටට ඔරොත්තු දෙනවා නම් විතරක් කොරියාවට එන්න. මොකද නැත්තම් ආවට පස්සේ ඔයගොල්ලෝමයි අසරණ වෙන්නේ. ඒ නිසා ඒ ගට් එක තියෙන කට්ටියට විතරක් එන්න කියලා කියනවා. නැත්තම් අපි අත්දකින සිද්ධි තියෙනවා ගොඩක්. ඇවිල්ලා ජොබ් කරගන්න බැරුව ඒවට වරොත්තු දෙන්නේ නැති නිසා අසරණ වෙන ළමයි. ඉතින් ඒක මම ඕගොල්ලන් හොඳටම කියන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඔයගොල්ලන්ගේ අරුන්ටත් බලන්න share කරන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.